ගන්නවා වෙනද වගේම ඔයාලා හැමෝම ආදරෙන් අතවසේ මගේ වීඩියෝ එකට මේ බ්‍රහස්පතින්දා උදේ කොහොම හරි මහත්තයාට නිමාඩු හින්දා මම වෙනදා වගේ උදේ පාන්දර නැගිට්ටේ නෑ. මේ වෙලාව දැන් 6:45ට 7ට විතර ඇති. සුපුරුදු පාදිත්‍ය මූණත් සෝදගෙන කුස්සියට ඇවිල්ලා දොරජානලුත් ඇරලා දැම්මා. මේ දවස් ටිකේ අපට හොඳටම උදේට දවල්ට රැලි වෙනකොට අපිට හොඳටම වහිනවා. බැම්ම වතුර ටිකක් දාලා මම අනිවාර්යෙන් හොඳට පිරිසිදු කර ගන්නවා. සත්තුණත් අපි රැට ලයිට් ඔෆ් කරාට පස්සේ දන්නේ නැනේ සත්තුණත් ඇවිදින්න පුළුවන් කියන හුණු කරපොත්ත. ඒක මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. මම බැම්ම හොඳට පිරිසිදු කරගෙන මම දෙවිනියට කරන්නේ උණු වතුර බෝතල් වලට දාගන්න නැත්නම් තේ හදා ගන්න ඕන නිසා නැත්නම් හාල් ලිපේ තියා ගන්න ඕන නිසා මම කේතර රත් වෙන්න තියලා මම අවශ්‍ය ප්‍රමාණයට මම හාල් අරන් හොඳට දෙපාරක් තුන් පාරක් හොද ගන්නවා. අද මම කිරිබත් හදන්න යන්නේ. එන්නකො මගේ වීඩියෝ එකත් එක්ක දිගටම මගේ වීඩියෝ බලලා ගොඩක් අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා තිබ්බා මගේ වීඩියෝ බලලා ඒ හැමෝටම බොහොම ස්තුතියි. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. හාල් ටික හොද ගන්න අතරේ වතුර එක හොඳට උණු වෙලා තියෙන්නේ. මම හාල් බත හදා ගන්න ඊට අමතරව එළවලු තඹ ගන්න ඕන වෙලාවට මම උණු වතුරෙන් තමයි බත් එක හදා ගන්න. ඒකට ඉක්මනට බත ඉදෙනවා. ගොඩ වෙලාවක් යන්නේ නැහැ. මම කිරිබතට අවශ්‍ය කරන ලුණු ටිකුත් මම එකතු කරගෙන මම මේ වෙලාවේ බත තැම්බෙන්න තියෙනවා. හාල් තැම්බෙන්න තියෙනවා. බත තැම්බෙන්න තිබ්බට පස්සේ ඉතුරුලා තිබුණු වතුර ටිකත් මම උණු වතුර බෝතලයට දාලා වහ ගන්නවා. මොකද මම වෙයි කාට ගොඩක්ම උණු වතුර තමයි බොන්නේ. උණු වතුර ටිකත් බෝතල් වලට දාගෙන බත තැම්බෙනකන් අතරේ මම මේ වෙලාවේ වලම්පි ගම් කෝප්පු ටිකත් හොද ගන්නවා. මගේ වීඩියෝ බලන්නේ මාත් එක්ක එකතු වෙලා නෙවෙයි නම් මගේ channel එක subscribe කරන්න ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මම ගෙන්න වීඩියෝ වලට කැමති නම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. මම මේ වෙලාවේ හදන්නේ කිරිබත් වලට කන්න අද මම හදන්නේ හුණුසු තෙල් දාලා ඒ කියන්නේ අවශ්‍ය කරන සුදු ලුණු ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට බීලුණුත් අරගෙන මම ඒ ටිකක් පිරිසිදු කරගන්නවා. බීලුණු සුදු ලුණු ඊට අමතරව කරපිංචා රම්පේ හුණුසු ඒ සේරමත් අරගෙන හොඳට පිරිසිදු කරගෙන මම අවශ්‍ය ප්‍රමාණයට මෙම බීලුණු ටික කපා ගන්නවා. බීලුණු කපාගෙන ඉවරනාට පස්සේ මම මේ වෙලාවේ සුදු ලුණු කපා ගන්නවා. මේ දවස් ටිකේ මගේ ආහාර වලට එළවලු වලට පරිභෝජනයට ගන්න මම හිටවපු එඬේරු මිරිස්. එඬේරු මිරිස් ටිකත් මම හොඳින් හීනුවට කපා ගන්නවා. එඬේරු මිරිස් එළවලු වලට දානකොට ඒක අමුතුම රසක් ඒ වගේම සුවඳක් එනවා. මම මේ වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයට හුණුසු ගන්නවා. හොඳට පිරිසිදු කර ගන්නවා. සමහරකට වැලි එහෙමත් තියෙනවා. මම 3-4 පාරක් හොඳට හොද ගන්නවා.
මේ තියෙන පිරිසිදු කරගත්ත හුණුසි ටික වතුර බේරෙන්න ඇරලා මම මේ වෙලාවේ අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගෙන තෙල් රත් වුණාට පස්සේ අබ උළුහා ලේ ටිකක් දාගෙන සුදු ලුණුත් දා ගන්නවා. සුදු ලුණු චුට්ටක් බැදගෙන එනකොට තමයි මම හුණුසි ටික එකතු කරගන්නේ. හුණුසු දාලා ලුණු තෙල් දානකොට මාරම රසක් එන්නේ. කිරිබත් එක කනකොට මම රාබු තෙල් දානකොට ඊට අමතරව ලුණු තෙල් දානකොට මම හුණුසු අනිවාර්යෙන් එකතු කරගන්නවා. හුණුසු ටිකක් බැදුනට පස්සේ මම මේ වෙලාවේ රම්පේ කරපිංචා ඊට අමතරව බීලුණු එඬේරි මිරිසුත් එකතු කරගන්නවා. මම මේ වෙලාවේ ලුණු කුඩු ඊට අමතරව කෑලි මිරිස් එකතු කරගන්නේ නැහැ. ටික වෙලාවලක් කවලම් කරලා හුමාලෙන් තැම්බෙන්න වහලා තියෙනවා. කිරිබත් එක කියන්නේ බත තැම්බෙන අතරතුර මම පොල් ටිකක් ගා ගන්නවා. අවශ්‍ය ප්‍රමාණය පොලුත් ගා ගන්නවා. මේ දවස් ටිකේ අපි රෙදි වේල ගන්න අපිට මාරම කට්ටක් කන්න වෙන්නේ. ඒ මොකද රෙදි ගොඩක් එකතු වුණාට පස්සේ ඒ කියන්නේ මහත වැට්ට අඳිනේ මම ගමන බිමනක් ගන්න අඳින රෙදි ගෙදරට අඳින රෙදි එහෙම ගොඩක්ම හොදලා වේල ගන්න බෑ. මොකද උදේට දවල්ට වහිනෝ රෑ එළවෙනුකුත් වහිනෝ. ඒ නිසා මාර කට්ටක් කන්නේ. ඒක හැම පළාතකම හැම පැතිවලට මේ දවස්වල වහින හින්දා ඒ ප්‍රශ්නට මුහුණ දෙනවා ඇති කියලා මං හිතනවා. කතාවෙන් පොල් ටිකක් ගාලි වුණාට පස්සේ මම මේ වෙලාවේ හිරමන හොඳට හොදලා තියෙනවා. මොකද කූඹි හැමත් ඉන්නවා මේ සමනක් වෙලාවට හොඳට පිරිසුදුයි නැත්තම් පොල් ගෙවට පස්සේ තලේ මම මේ වොයිස් දෙන වෙලාවේ පවා අපිට වහිනවා. මම මේ වෙලාවේ බෙන්ඩරේට පොල් ටික දාලා හොඳට බෙන්ඩර් කරගෙන කිරි ටික ගන්නවා. කිරි ටිකත් එකතු කරගත්තට පස්සේ මම ටිකක් වෙලා වහලා තියෙනවා. මම කිරිබත් හදනකොට මට හොඳට ටිකක් බෙරි වෙන්න ඕනේ. මම මේ වෙලාවේ විනාඩි 5ක් 10ක් විතර වහලා තිනවා. ඒ අතර ලුණු ටිකක් තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාව තමයි කෑලි මිරිස් ඊට අමතරව ලුණු කුඩුත් එකතු කරගන්නේ. මම ලුණු කුඩුත් එකතු කරලා කෑලි මිරිස් දාලා මම ආයෙ ටිකක් වෙලා වහලා තියෙනවා. මම ලුණු තෙල් දාගන්නේ අනිවාර්යයෙන්ම හුමාලෙන් තමයි මම තෙල් දාගන්නේ. හුමාලෙන් තැම්බෙනකොට ගොඩක් රසයි. මේ තියෙන්නේ මං හදාගත්ත හුණුසු බැඳුම. බලන්නකො රසයිද කියලා. එඬේ මිස් දැම්මට පස්සේ ඇත්තටම මාරුම රසක් තියෙන්නේ. මම මේ වෙලාවේ කිරිබත් හොඳට තැම්බිලා බෙරි වෙලා තිබ්බ හින්දා මම මේ වෙලාවේ කැට කපා ගන්නවා. මම වෙනදා මාසෙට දෙපාරක් තුන් පාරක් කිරිබත් හදනකොට අනිවාර්යයෙන්ම මම බුද්ධ පූජාව තියෙනවා. ඒත් අද චුට්ටක් පරක්කු නිසා මම බුද්ධ පූජාව තියන්නේ නැතුව ගෙවල් ගාව ඉන්න වයසක සාමාන්‍ය නැන්ද කෙනෙකුයි මාමා කෙනෙකුයි ඒ දෙන්නටත් එක තමයි මම මේ කිරිබත් හදන්නේ. මොකද බුද්ධ පූජාව තියන්න බැරුණාට මම තවත් දෙන්නෙක් කුසගින්න ඉන්න නිවන හින්දා මට ඒ පින තියෙන හින්දා දවල් වෙලා තියෙන නිසා මම බුද්ධ පූජාව තියන්නේ. ඒකම වැඩියෙන් කිරිබත් හදාගත්තේ. මේ තියෙන්නේ මං හදාගත්ත කිරිබත් එකයි
හුණුසු තෙල් දාගත්ත එක බලන්නකො රසයද කියලා. කිරිබතුත් කාලා ටිකක් වෙලා ගියාට පස්සේ මම කිරිබත හදනගත්ත භාජන ටිකත් පිරිසිදු කරගන්න. අපිට මේ වෙනකොට හොඳටම වැස්සා. දැන් වොයිස් දෙන වෙලාව වුණත් හොඳටම අපිට වහිනවා. භාජන ටිකක් පිරිසිදු කරගත්තට පස්සේ කංකු මිටියක් තුන මේක සුද්ධ කරගන්න හදන්නේ. මේකේ කංකුන් ටිකක් තියෙනවා මම ගෙදර වවාගත්තේ වුන් ටිකුත් තිබිලා කඩාගත්තා. මේක කඩෙන් ගෙනාපු මිටියක්. මම නැවතත් ආදරයෙන් මතක් කරනවා මගේ වීඩියෝ බලන්න මාත් එක්ක එකතු වෙලා වෙන සබස්ක්‍රයිබ් කරන සාදරයෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ වීඩියෝ බලලා මගේ වීඩියෝ සබස්ක්‍රයිබ් කරපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. කංකුන් සුද්ධ කරගෙන ඉවර වෙලා මම මේ වෙලාවේ සිංක් එකත් හොඳට පිරිසිදු කරන කුස්සියත් අස් කර ගන්නවා. බලන්නකො මාර ලයිට් දා තිබ්බත් මාර විදිහට කරුවලයි. ඒ තරමට වැස්සයි වැහි කළුවයි. ඉක්මනට සිංක් එකත් මැදගෙන තේ බිව්වා. මම මේක වීඩියෝ කරේ නෑ. තේ බිව්පු කෝප්ප ටිකත් මම පිරිසිදු කරගෙන කුස්සිය සම්පූර්ණ අස් කරගත්තා. බලන්නකො සිංක් එක මැදගත්තට පස්සේ අපේ විම් දියර තමයි භාවිතා කරන්නේ. එකක් ඉවර නිසා ඒක මම ඒ ටිකත් මම බෝතලෙට දාගත්තා. මේක නම් දාන්නේ මහත්තයා. එයාට විම් බෝතලෙට විම් ටික දාන්න කියලා මම ආය කුස්සියේ බැම්ම හොඳට පිහද ගත්තා. මම සාමාන්‍යයෙන් වතුර පොඩ්ඩක් හරි බැම්මේ තියෙනවා නම් මට ඉන්න බෑ. මම වගේ වැඩේ ඉතින් පිහදන එකයි හොදන එක තමයි. බැම්මත් පිහද ගත්තට පස්සේ මම ගෑස් ලිපත් පිහද ගන්නවා. මෙතින් තෝරගත්ත මම කංකුන් ටික බලන්නකො සේරම වැඩි වුණාට පස්සේ කුස්සියේ තියෙන විදිය. ගොඩක් වැඩ කරපු ටිකක් මම වීඩියෝ කරලා තියෙනවා. ඒ ටිකත් මම ඒවා වීඩියෝ එඩිට් කරලා ඔයාලත් එක්කත් මම මොනවද කරේ කියලා ඒවත් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්නවා. බලන්නකො ලස්සනද පිළිවෙලද පිරිසිදුද කියලා. අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ බලන මගේ වීඩියෝට කමෙන්ට් දාන ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි.